ඔයාගේ මූණ නිතරම අඳුරු වෙලාද තියෙන්නේ. කුරුලෑ ලප කැලැල් නිසා මූුණ පැහැපත් ගතිය නැති වෙලාද. සැලුන්වලට දස්කනම් වියදං කරලා පේෂය කරන්න කලින් අද මම ඊසිලේසි චැනල් එකෙන් කියල දෙන්න මේ පුංචි ස්භාවික රහස කරල බලන්න. අපේ කුස්සිය හැමදාම තියෙන කරපිංචවලින් විනාඩි 5න් මූුණට පුදුම සහගත දීප්තියක් ගන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද. ඇත්තටම කරපිංච කියන්නේ කන්න විතරක් තියෙන දෙයක් නෙවෙයි. මුහුණේ ගාන්නත් තියෙන සුපිරිම ඔස්සුවක්. මේකේ තියෙන ප්‍රතිඔක්සිකාරක මගින් මූුණේ තියෙන විසබීජ නසලා සමයෙන් මැරුණු සෛල ඉවත් කරලා මූුණට අමුතු පෙනුමක් ලබා දෙනවා. මේ සත්කාරය හදාගන්න අපිට ඕන වෙන්නේ දේවල් තුනයි. පිරිසිදු කරපුංච කළමිටක්, නැවුම් යෝගට් මේස හැඳි එකක්, මී පැණි තේ හැඳි භාගයක්. මුලින්ම කරපිංච කොළ ටික හොඳට පිරිසිදු කරලා බෙන්ඩර් එකකින් හරි වංගෙඩියකින් හරි හොඳට අඹරගන්න. දැන් ඒකට යෝගට් සහ මී පැණි එකතු කරලා හොඳ පේස්ට් එකක් වෙනකන් කවලම් කරන්න. දැන් ඔයාගේ මූණ හොඳින් සෝදලා පිසදා ගන්න. ඊට පස්සේ අපි හදාගත්ත මේ කරපිංච පැක් එක මූණ සහ බෙල්ලේ හොඳින් ආලේප කරන්න. විනාඩි 15ක් විතර මේක වේලෙන්න ඇරලා ඇල් වතුරෙන් මූණ සෝදලා හරින්න. ඔයාට පළවෙනි වතාවෙම මූණේ තියෙන තෙල් ගතිය අයින් වෙලා මූණ වීදුරුවක් වගේ තිලිසෙනව දැනේවි. සතියට දෙපාරක් විතර මේක කරලා බලන්න. ඔයාගේ මූණේ තියෙන ලප කැලල් ඔක්කොම අයින් වෙලා පැහැපත් සමක් ලබා දෙනවා ෂුවර්. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරන්න. මේ වගේ ලේසි රහස් දැනගන්න අපේ ඊසිලේසි channel එක අදම subscribe කරන්න. ඒ වගේම bell icon එක all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඊසි ලේසි ජීවිතයට ලේසි පාඩමක්.